හරි. හර්ෂ මහත්මයා මම ඇහෙනවද? එහෙනවා. හරි අපි වැඩසටහන පටන් ගමු නේද එහෙනම්. හොඳයි. සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. Facebook මාර්ගයෙන් අපි අසන සියලුම සහෝදර ජනතාවට අපි අද මාතෘකාවක් යොදාගත්තා. කුමක් සම්බන්ධ කියන්නේ පෞල් ජීවිතයක් යම්කිසි පෞල් ජීවිතයක් අරන් යන්නේ කොහොමද කියලා. ඒක බෞද්ධ බෞද්ධ සංස්කෘතියට අනුව බෞද්ධ ආගමට අනුව බෞද්ධ දර්ශනයට අනුව කොහොමද අරන් යන්නේ කියලා තමයි අද කතා කරන මාතෘකාව. ඒ වගේ මාතෘකාව යටතේ තමයි අපි කතා කරන්නේ. මාතෘකාව සඳහා අපි ආරාධිත අමුත්ත වශයෙන් මනෝවිද්‍යා අභිප්‍රේරක ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා සම්බන්ධ උපාධිධාරී හර්ෂ මధుරංග මහත්මයාව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. හර්ෂ මధుරංග මහත්මයා අපි මාතෘකාව අනුව පටන් ගමුද? ඔව් පටන් ගමු. හරි මම ඔබගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් කියන්නේ ප්‍රශ්නයක් කියන්නේ මෙහෙමයි. මම ඔබතුමාගෙන් අහන්න කැමති සාමාන්‍ය බෞද්ධ දර්ශනය ඇසුරෙන් කොහොමද පෞල් ජීවිතයක් ගැන අදහස් කරන්නේ? කියන්නේ පෞල් ජීවිතයක් කොහොමද අරන් යන්නේ කියලා වගේ දෙයක් තමයි දැනගන්න කැමති මුලින්ම. ඔව්. පෞල් ජීවිතයක් කියලා කියන්නේ අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් ඇහෙනව නේද මේ මොකද අපි කටකත කිරීමක් කරන නිසා මේ නැවත ඔව් කට්ටියට අහගන්න. ඔබතුමා හොඳට ඇහෙනවා. ඔව් Facebook live එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා මම ඒ කියන්නේ පේන ගතිය විතරයි තියෙන්නේ. අහන්න පුළුවන් ඕන කෙනෙක්ට. සහ අපි ඒක හදා ගන්නව වැඩසටහන යන අතරතුරේදී ඊට අමතරව මම රෙකෝඩින් එකක් දාලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. Zoom රෙකෝඩින් එක උනත් අපිට ෂෙයා කරගන්න පුළුවන්. හරි කිසිසේත්ම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. පෞල් ජීවිතයක් ගැන කතා කරද්දී අපි ගත්තොත් එහෙම අපි දන්නවා ප්‍රධාන වශයෙන් පෞල් දෙකක් තියෙනවා. එකක් තමයි විස්තෘත පෞල සහ න්‍යෂ්ටික පෞල. එතකොට සාමාන්‍යයෙන් මේ පෞල් දෙක ගත්තාම එක පෞලක ඉන්නවා අම්මයි තාත්තයි පුතයි දුවයි නන්දලා ඒ ආදී වශයෙන්. එතකොට අනිත් පවුලේ ඉන්නවා අම්මයි තාත්තයි පුතයි විතරක්. මේ සාමාන්‍යයෙන් පවුලේ සමාජිකයන් විතරක්. එතකොට මේ විදිහට ගත්තන් පස්සේ පවුලක් කියලා කියන්නේ අපි පවුල් වර්ග දෙකක් සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට මේ පවුල් වර්ග දෙක ගැන තමයි මම මේ හැඳින්වීමක් කරේ. එතකොට මේ පවුල් දෙක ගත්තාම පවුල් වර්ග දෙක ගත්තාම මේ අය තමයි සමාජයට බලපෑමක් කරන්නේ. විශේෂයෙන්ම විස්තෘත පවුල් ගත්තන් පස්සේ එහෙම නැත්නම් න්‍යෂ්ටික පවුල් ගත්තන් පස්සේ මේ පවුල් වල අන්තර්පුද්ගල සම්බන්ධතාවය ආච්චිලා සීයලා එක්ක කොහොමද කටයුතු කරන්නේ, ඊට පස්සේ අපි අනිත් අයත් එක්ක කොහොමද අදහස් බෙදාගන්නේ, විශේෂයෙන්ම ආච්චිලා සීයලා ඉන්න පවුලක ගොඩක් වෙලාවට දරුවා සමාජානුයෝජනය වෙන ආකාරය වැඩි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අතීතයේ සම්බන්ධව, ජනකතා සම්බන්ධව, සමාජයේ ගොඩක් දේවල් සම්බන්ධයෙන් ආච්චිලා සීයලාගෙන් අහලා දැනගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අම්මා තාත්තා නැත්නම් පුතා මේ ආදි වශයෙන් පුංචි පවුලක් ගත්තන් පස්සේ එයාලට අත්දැකීම් බහුලතාවය පොඩ්ඩක් මදි. මේක 100%ක් නිවැරදි වෙන්නත් පුළුවන් 100%ක් වැරදි වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අම්මා තාත්තා පුතා ඉන්න පවුල් වල දැනුම ගොඩක් තියෙනවා. දැනුම ෂෙයා වෙනවා. ඒගොල්ලන්ට අලුත් දේවල් කියලා දෙනවා. මේ ආදි වශයෙන් තියෙනවා. පවුලක් කියලා කියන්නේ අතන මෙන්න මේ විස්තෘත සහ න්‍යෂ්ටික වශයෙන් තමයි අපිට පවුල හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පවුල ගත්තන් පස්සේ පවුල තමයි සමාජානුයෝජන ක්‍රියාවලිය ගත්තන් පස්සේ ප්‍රාථමික සමාජානුයෝජනය සිදු වෙන්නේ පවුල ඇතුලේ. එතකොට දරුවන් අම්මලා තාත්තලාගෙන් අයියලා අක්කලාගෙන් නංගිලා මල්ලිලාගෙන් ආච්චිලා සීයලාගෙන් සමාජානුයෝජන ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ කියන්නේ එයාලගේ අන්තර්පුද්ගල සම්බන්ධය. එයාලා අලුත් දේවල් ඉගෙන ගන්නවා. ආච්චිව සීයව හඳුන ගන්නවා. අයියලා අක්කලාව හඳුන ගන්නවා. නැත්නම් හිතවතුන්ව හඳුන ගන්නවා. එතකොට පවුල කියලා කියන්නේ ප්‍රාථමික සමාජානුයෝජන ක්‍රියාවලිය. ඉතින් ඒ නිසා ඒක විශේෂයෙන්ම මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒක තමයි පවුල ගැන සාමාන්‍ය හැඳින්වීම තියෙන්නේ. සරලව අපි මම මේක විස්තර කරන්න හේතුව තමයි අර ගොඩාක් වෙලාවට සමාජ විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක අර්ථකථනත් එක්ක කතා කරන්න ගියොත් එහෙම අපි දැන් ඔඩියන්ස් දෙකක් ඉන්නවනේ.
විශේෂයෙන්ම ගත්තාම පළවෙනි ඔඩියන්ස් එක තමයි අපි වගේම අධ්‍යාපන කටයුතු වැඩිදුර හදාරනයි. ඒ අයට මම මේ කියන කාරණාව තේරෙනවා. නමුත් සාමාන්‍ය සමාජයේ ඉන්න අධ්‍යාපනය හදාරලා නැති නමුත් සමාජීය වශයෙන් ජීවත් වෙන එදිනෙදා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කොහොමද කියලා බලාපොරොත්තුෙන් ඉන්න අය. ඉතින් ඒ දෙගොල්ලම ඉන්න නිසා සාමාන්‍ය සරලව මම හැඳින්වීම කරේ. මම හිතනවා පවුල සම්බන්ධයෙන් හැඳින්වීම ප්‍රමාණවත් වෙයි කියලා. ඔව් අනිවාර්යෙන්ම දැන් මම ඔබතුමාගෙන් තව ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් පවුලක සාමාන්‍යයෙන් බෞද්ධ ආගමට අනුව සාමාන්‍ය ප්‍රීත්තු මූලික පවුලක් නේ සාමාන්‍යයෙන් තියෙන්නේ මේ ලංකාව තුල. එතකොට පවුලේ ගෘහමූලිකයා වෙන්නේ තාත්තා එහෙම නැත්නම් පියා. එතකොට ප්‍රීත්තු මූලික පවුල් ජීවිතයක් තුල සාමාන්‍යයෙන් පියාට තියෙන ලොකු වගකීමක්. කියන්නේ මුළු පවුලම බැලන්ස් කරන් යන්න කිව්වොත් එහෙම නැත්නම් පවුලම හසුරවගෙන යන්න කිව්වොත් එහෙම නිවැරදි. ඉතින් මේ පවුල පියාගේ, ඒ කියන්නේ පියාගේ සාමාන්‍ය යහපත් පියෙක් වෙන්න එපා. පවුලක් අරන් යන, ඒ කියන්නේ බෞද්ධ දර්ශනයට අනුව සාමාන්‍ය පියාගෙන් වෙන්න ඕන යුතුයකම්, ඒ වගේම පියාගෙන් වෙන්න ඕන සේවය ගැන චූටි හැඳින්වීමක් කරොත්. ඔව් විශේෂයෙන්ම පියාගෙන් වෙන්න ඕන සේවය සම්බන්ධයෙන් කතා කරද්දී සාමාන්‍ය ක්‍රියාවලිය තමයි දැන් මේ කතාව කිව්වන් පස්සේ හෙට මම බැනුම් අහන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. එතකොට මේක ඒත් කමක් නෑ, අපි කතා කරන්න ඕනේ. මොකද මේ එක තමයි ඇත්ත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තන් පස්සේ කාන්තාව නිවසේ ඉඳිමින් නිවසේ කටයුතු සැලසුම් කිරීම තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. ඒක තමයි ඇත්තටම සිදුවිය යුත්තේ. මොකද ගොඩක් වෙලාවට දරුවන් අනාථ වෙන්න එක හේතුවක් තමයි මව පියා දෙදෙනාම රැකියාවට යාම. එතකොට ඒ හරහා දරුවන් තනි වෙනවා. ඒ හරහා දරුවෝ මොනවද කරන්නේ කියන දේ සම්බන්ධයෙන් එයාලට හොඳ අවබෝධයක් නැහැ. මොකද ළමයි කියලා කියන්නේ අලුත් දේවල් ඉගෙනගෙන අලුත් සමාජයත් එක්ක ගනුදෙනු කරන්න යන, විශේෂයෙන්ම ගත්තන් පස්සේ සමාජානුයෝජන ක්‍රියාවලියත් එක්ක සමවයස් කණ්ඩායම් එක්ක කාලය ගත කරන අය. එතකොට ඒගොල්ලෝ විශේෂයෙන්ම වර්තමානයේ වෙද්දී සෝෂල් මීඩියා භාවිතය, දැන් අපි ඉස්කෝලේ යන කාලේ ඇත්තටම සෝෂල් මීඩියා භාවිතය එච්චරම තිබුණ නැහැ. සමහර වෙලාවට අපි පාවිච්චි කරෙත් නැහැ. Facebook එක ගැන තමයි ඇත්තටම මම නම් ගොඩක් වෙලාවට දැනගෙන හිටියේ සහ අවබෝධයෙන් හිටියේ. මොකද අනිත් සෝෂල් මීඩියා සම්බන්ධයෙන් මම භාවිතා කරලා තිබුණ නැහැ. සාමාන්‍යයෙන් අපි කෝල් එකක් ගන්න ෆෝන් එක භාවිතා කරා. එතකොට මේ වගේ අවස්ථාවක දැන් වර්තමානයේ වෙද්දී එහෙම නෙමෙයි, ගොඩක් වෙලාවට සෝෂල් මීඩියාත් එක්ක තියෙනවා. ඒකට මේ හරහා වෙන්නේ දැන් අර අම්මයි තාත්තයි දෙදෙනාම සමාජයෙන් ගියන් පස්සේ, රැකියාවට ගියන් පස්සේ දරුවෝ තනි වෙනවා. දරුවන්ට කර කියා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මම නිවසේ සිටීම සහ පියා පවුලෙන් පිටට ගිහිල්ලා රැකියාවක් කිරීම වඩාත් උචිතයි. එතකොට ගොඩක් වෙලාවට කට්ටිය අහන දෙයක් තමයි අපි ඉගෙන ගන්නවා. ගෑනු ළමයි විශේෂයෙන්ම අහන දෙයක් තමයි අපි ඉගෙන ගන්නවා. ඉතින් අපේ අධ්‍යාපන තත්ත්වයට සුදුසු රැකියාවක් කරන්න අපිට අයිතියක් නැද්ද කියන කාරණාව තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. එතනදී විශේෂයෙන්ම දරුවෙක් හම්බෙනකන් අනිවාර්යයෙන්ම රැකියාවට යාමේ හැකියාව තියෙනවා. ඒ වගේම දරුවා හම්බුනේන් පස්සේ ටික කාලයක් ගියන් පස්සේ අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් වැඩි වියටපත් වුණෙන් පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 10ක් ගියන් පස්සේ නැවත රැකියාවට යාමේ හැකියාව තියෙනවා. එතකොට මේවා ගැන සම්බන්ධයෙන් ඇත්තටම සාධාරණව බලන්න ඕනේ ලංකාව ඇතුළත. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශීය ආයතන මේවා සම්බන්ධයෙන් මානුෂවාදී විය යුතුයි. තමන්ගේ අධ්‍යාපනයට සරිලන රැකියාවක් කරන්න පුරුෂයාට මෙන්ම කාන්තාවට අයිතියක් තියෙනවා. එතකොට දැන් තාත්තගේ කාර්යභාරය සම්බන්ධයෙන් ගත්තට පස්සේ තාත්තා කියලා කියන්නේ පවුලේ බර කරට අරගෙන කටයුතු කරන කෙනා. එතකොට එයාගේ වගකීම තමයි රැකී ආරක්ෂා. රැකියාව කියලා කියන්නේ ආරක්ෂා වීම කියන අර්ථය. රැකියාව ආරක්ෂා වෙනවා. රැකී ආරක්ෂා කියන්නේ අපි යම්කිසි පිරිසක් ආරක්ෂා කරගන්න, යම්කිසි පිරිසක් රැක ගන්න තමයි රැකියාවක් කරන්නේ. ඒ කියන්නේ එදිනදා දිවි පෙවත රැක ගන්න තමයි රැකියාවක් කරන්නේ. ඒ නිසා තමයි රැකී ආරක්ෂා කරගන්න, සමාජයේ පවුල ආරක්ෂා කරගන්න, සමාජය ආරක්ෂා කරගන්න, කාටවත් අතනොපා ජීවත් වෙන්න. එතකොට එතනදී තාත්තට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පවුලේ බර කරට අරගෙන සාමාන්‍ය පවුලේ ගමත් එක්ක තියෙන සම්බන්ධතාවය, ගමේ මූලික වැඩ කටයුතු වල පියාට තියෙන සම්බන්ධතාවය, පියා සමාජයත් එක්ක ගනුදෙනු කරන ආකාරය හරහා ඔහුට විශාල වගකීමක් තියෙනවා. ඒ වගේම දරුවෝ ඉදිරියේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් වගේම ඔහු දැනුමුත් එක්ක ඔහු දෙන උපදෙස් හොවාද සහ ඔහු සමග දැන් අතීතයේ ගත්තට පස්සේ කෑම මේසේදී පවා
තාත්තා තමයි මූලිකත්වයේ ගන්න. ප්‍රශ්න කතා කරනවා. දැන් වර්තමානයේ එහෙම ක්‍රමවේදයක් නැහැ. හැමෝම ටීවී එකට ඉස්සරහට එනවා බත් එක බෙදාගෙන. නමුත් ඉස්සර එහෙම නෙමෙයි. කෑම මේසෙට වාඩි වෙලා තාත්තා ප්‍රශ්න විසඳනවා දරුවන්ගේ. ඒ වගේම බිරිඳගේ සහ අනිකුත් දරුවන්ගේ ප්‍රශ්න විසඳනවා. ඒව කතා කරනවා. ඒ හරහා සමාජයත් එක්ක ගනුදෙනු කරනවා. සමාජය තුළ හැදියාවකින් සදාචාර සම්පන්නව කටයුතු කරනවා. නමුත් වර්තමානයේ වෙද්දී ඒ අවස්ථාව මගහැරලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම තාත්තගේ වගකීම මෙපමණයි කියලා කියන්න බෑ. සාමාන්‍ය මූලික ක්‍රියාවලිය තමයි ඕක. එතකොට මම අර කලින් කිව්වා වගේ කාන්තාවට යම් යම් අයිතිවාසිකම් තියෙනවා. එතකොට ඒගොල්ලෝ රැකියාවක් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම එයාලත් සමාජයට දායක වෙන්න ඕනේ. එතකොට එතනදී අඩුම තරමේ ලංකාවේ රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික ආයතනවල work from home එහෙම නැත්නම් නිවසේ සිට වැඩ කිරීමේ කාලච්ඡේදයක්වත් අනිවාර්යයෙන්ම ලබා දී යුතුයි. එතකොට ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු වලට එහෙම නැත්නම් සුදුසුකම් වලට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මව්පියා දෙදෙනාම රැකියාව කරනවා. මව නිවසේ සිට රැකියාව කරනවා. පියා නිවසින් බැහැරව රැකියාව කරනවා. ඉතින් ඒ නිසා ඒක තමයි මූලික වශයෙන්ම කියන්න තියෙන්නේ පියාගේ කාර්යභාරය සම්බන්ධයෙන්. හර්ෂ මහත්මයා එතකොට මම මෙහෙම කාරණාවක් ඔබතුමාට යොමු කරනවා. දැන් සමාජයේ ගත්තාම පියා එක්ක නැත්නම් මව විදේශගත වෙලා ඉන්න එක්ක නැත්නම් දුර රැකිය අවස්ථාවල යෙදিলা තිනවා. එතකොට ළමයෙක්ගේ තියෙන මානසික මට්ටම කියන්නේ පවුලේ ලොකු වගකීමක් තියෙන ළමයින්ට. ඒතකොට ඒ ළමයිගේ තියෙන මානසික මට්ටම. ඒතකොට පවුලක ප්‍රධානම පුරුක අතරින් ළමයි කියන්නේ පුරුකක්. ඒතකොට ඒ පවුල් ජීවිතේට හානියක් වෙනව නේද? ඒ කියන්නේ තාත්තගේ අම්මගේ ඈත් වීම. එතකොට සමහර තැන්වලදී ළමයිව දූෂණය වෙනවා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලට බැහැ වෙනවා. වගේ ප්‍රශ්න ගොඩක් වෙනවා අද සමාජයේ. ඉතින් එතකොට ඒ සම්බන්ධව ඔබතුමාට කියන්න තියෙන්නේ මොකද්ද? බෞද්ධ දර්ශනය ඇසුරින්. ඔව් දැන් මව්පියා විදේශගත වීම සම්බන්ධයෙන් වාහුවේ එතනදී විශේෂයෙන්ම එතනදී දැන් අපි ගත්තොත් එහෙම මේ ඔකට මේ අපි කියනවා දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට විදේශගත වීම හරහා විදේශගත වෙන්නත් මම කියන්නේ කලින් කිව්ව කාරණේම තමයි ඔතනදී කියන්න තියෙන්නේ. කියන්නේ රැකියාවක් කරන්න හැමෝටම අයිතියක් තියෙනවා විශේෂයෙන්ම විදේශගත වීමේදී. විශේෂයෙන්ම එතනදී ගොඩක් වෙලාවට එතන කියන්න තියෙන පුරුෂ පාර්ශවයයි තමයි සාමාන්‍යයෙන් ඉතින් විදේශගත වී යුත්තේ. මොකද ඒගොල්ලන්ට වැඩක් කරන්න පුළුවන්. මව කියලා කියන්නේ අතන මවගේ කාර්යභාරය සමාජයට අහිමි වෙනවා කියලා කියන්නේ. ඉවසට අහිමි වෙනවා කියලා කියන්නේ එතන සෑහෙන ලොකු හිඩසක් තියෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් නිවසේ කටයුතු බාධා කිරීමක් තමා වෙන්නේ පුංචි බාධා කිරීමක් කරනවා. මම කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ එතන ලොකු ඛේදවාචකයක් තියෙනව නේද? කියන්නේ ළමයෙක්ගේ දෙමව්පිය අතර ළමයි අතර තියෙන දුරස්ථභාවය වැඩි වෙනව නේද? එතනින් අර ප්‍රශ්න පටන් ගන්නව නේද? අන්න ඒ ගැන තමයි මට ඔබතුමාගේ අදහසක් ඕනේ. ඔව් එතන දුරස්ථභාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ මව්පියා විදේශගත වුණාන් පස්සේ එතනදී දරුවෝ තනි වෙන එක වෙනවා. අර ඒක තමයි මම කිව්වේ අර මම කියගෙන ආවේ ඒක තමයි. මොකද එතනදී අර විශේෂයෙන්ම මව නිවසේ සිටිය යුතුයි කියන කාරණාව. ඒ කියන්නේ විදේශගත නොවි කටයුතු කර යුතුයි. විදේශගත වුණා නම් අනිවාර්යයෙන්ම ඔයා කියන කාරණාව ඇත්ත. ඒ කියන්නේ දරුවෝ අනාථ භාවයට පත් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සමාජයේ අර මම කලින් කිව්වා ආරම්භයේදීම කිව්වා වගේ පවුල තුල ඒගොල්ලෝ මත්ද්‍රව්‍යයට බැහැවීම සමාජයේ හවුහරණක් නැමැති වීම සමාජ අනිත්‍යයත් එක්ක අපි දන්නේ කවුද ඇසුරු කරන්න කියලා. වර්තමානයේ වෙද්දී නම් සෝෂල් මීඩියාවක් තියෙනවා. එතකොට ඒ හරහා කරදර බාධක වලට ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ නිසා මේ පවුල තුළ ගෘහණියගේ කාර්යභාරය, වැඩිහිටියන්ගේ කාර්යභාරය, මවගේ කාර්යභාරය, එහෙම නැත්නම් සහෝදරියන්ගේ කාර්යභාරය වෙන්නේ තම පවුලේ ඉන්න සහෝදරයන්ව දරුවන්ව ආරක්ෂාකාරීව සුරක්ෂාකාරීව තබා ගැනීම. එතනදී විශේෂයෙන්ම අඳුම තරමේ මේ අර මම කිව්වා වගේ රජයෙන් ඒකට විශාල ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. සමහර වෙලාවට දරුවෝ දාලා අම්මා ගෙදර ගියන් පස්සේ එන්නේ මේ ඒක කියන්නත් බෑ මේ වෙලාවේ. ඒ කියන්නේ අර මිනි පෙට්ටියේ තමයි එන්නේ. කියන්නේ මැරිලා තමයි එන්නේ ගොඩක් වෙලාවට. ජීවිතෙන් සමු ගන්නවා. ඉතින් එතකොට දරුවෝ බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි. දරුවෝ බොහෝ විට දුක්ඛතාවයටපත් වෙනවා. දැන් එහෙම සිද්ධි ඕන තරම් සිද්ධ වුණා. දැන් පහුගිය දවස්වලත් මේ තමන්ගේ අම්මා මැරිලා නැහැ කියලා හිතාගෙන හිටියා. නමුත් සිද්ධිය ආරංචි වුණාන් පස්සේ ඒත් හිතන් ඉන්නවා තමන්ගේ මම මැරිලා නැහැ කියලා. නමුත් ඒ සිද්ධිය ආරංචි වෙන වෙලාවේ බොහොම දුකක් ඇති වුණා තමන්ගේ දියණියට. ඉතින් ඒ නිසා මේ මව නිවසේ තබා ගැනීම, ගෘහණියන්ව විදේශගත නොකිරීම සහ ඒ සඳහා පුරුෂ පාර්ශවයේ අය දැනුමක් තීරමක් තියෙනවනේ. ඉතින් එයාලව යවලා මේ කටයුතු සැලසුම් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. එතකොට අපිට පුළුවන් වෙනවා සමාජයක්
මේ හොඳ තත්ත්වයට ගේන්න. ඒ හරහා අපිට පුළුවන් වෙනවා මේ දරුවන්ට මේ මුහුණ පාරලා තියෙන තත්ත්වෙන් මිදෙන්න. ඉතින් ඒක තමයි මූලික වශයෙන්ම කියන්න තියෙන්නේ. අර එකකට එකක් කරුණු සම්බන්ධයි. ඒක තමයි මූලික වශයෙන්ම කියන්න තියෙන්නේ. ඔව් ඔබතුමා කියන දේ මට හොඳට පැහැදිලි වුණා. ඒ වගේම අපේ සහෘද පිරිසටත් මේ පැහැදිලි වෙයි කියලා මම හිතනවා. තව පුංචි දෙයක් මම ඔයාගෙන් අහන්නම්. මෙහෙම හිතන්නකෝ. ඔය මත්ද්‍රව්‍ය කියන්නේ පෞල් ජීවිතයකට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් මත්ද්‍රව්‍ය කියන දේ. ඒ කියන්නේ විවිධ මත්ද්‍රව්‍ය දැන් ලංකාවට හඳුනානෝගත් මත්ද්‍රව්‍ය මේ සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තිනවා. ඒ මත්ද්‍රව්‍ය අතරින් ගොඩාක් ඒ කියන්නේ පෞලක තාත්තා කෙනෙක් අබ්බැහිය. දැන් තාත්තලා කියන්නත් බෑ සාමාන්‍යයෙන් අම්මලා දැන් අබ්බැහි වෙලා තිනවා සීමිත ප්‍රමාණයක්. මම කියන්නේ මුළු ලංකාවෙම ඉන්න අම්මලා එහෙමයි කියලා. නමුත් සීමිත ප්‍රමාණයක් අබ්බැහි වෙලා තිනවා. ඔය මත්ද්‍රව්‍ය නිසා පෞල් ජීවිතේ ලොකු ප්‍රශ්න ටිකක් එන්න තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න හන්දා මේ ළමයින්ගේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. එතකොට පියා වගේම අම්මා කෙනෙක්ගේ යුතුයකමක් තියෙනවා පවුල ආරක්ෂා කරගන්න, පවුලට රැකවරණය දෙන්න. ඒ වගේම පවුලක ෆවුන්ඩේෂන් එක අම්මා කිව්වොත් හත්තිවාරම අම්මා කිව්වොත් නිවැරදි. මොකද පවුල් ජීවිතේ එතනින් තමයි අම්මගේ අතේ තමයි පවුල් ජීවිතේ තියෙන්නේ. ඉතින් මද්ද්‍රව්‍ය පැත්තෙන් කතා කරොත් කියන්නේ පවුලකට මද්ද්‍රව්‍ය මව හෝ පියා හෝ දරුවෙක් හෝ මද්ද්‍රව්‍ය එකතු වුණොත් ඒ පවුලේ ජීවිතේ කරගෙන යන්න අමාරුයි. පවුල් ජීවිතේ පවුල් සංස්ථාව එතනින්ම අවුල් වෙනවා. ඒ සම්බන්ධව ඔබතුමාට කරුණු දක්වන්න පුළුවන්ද? ඔව් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ දැන් මත්ද්‍රව්‍ය කියන දේ නම් අතරම සමාජයේ පිළිලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගැන 아무තුවෙන් කියන්න දෙයක් නැහැ. ඇහෙනව නේද? ඔව් එහෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සර අතීතයේ ඔය ප්‍රශ්න තිබුණේ නැහැ. මම කියන්නේ බෞද්ධ දර්ශනයට අනුව මේ දේවල් වෙනස් කරගෙන අපි ඉදිරියට කොහොමද යන්න ඕනේ කියලා පුංචි ඔව් අදහසක් දක්වුවා. ඔව් මත්ද්‍රව්‍ය කියන කාරණාව සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඇත්තටම එහෙමයි බෞද්ධ දර්ශනය කියන කාරණාව සම්බන්ධයෙන් කොච්චර කිව්වත් අපේ මිනිස්සු අහන්නේ නැහැ ඇත්තටම. ඇත්තම කතාව ප්‍රායෝගිකව ඒක භාවිතයට ගන්න නැහැ. මත්ද්‍රව්‍ය කියන කාරණාව සම්බන්ධයෙන් බොහොම ප්‍රායෝගිකව පෙන්වන්න පුළුවන් තැන් තියෙනවා. නමුත් දැන් මෙතන ප්‍රායෝගිකව පෙන්වන්න බෑ. හැකියාවක් නැහැ. නමුත් මත්ද්‍රව්‍ය කියන දේ ගත්තට පස්සේ සමාජයක් නරකාදියට ඇද දමන එක්තරා ක්‍රියාවලියක් තමයි ඔය කියන මේ අපේ මත්ද්‍රව්‍ය භාවිතය කියන කාරණාව. ඉතින් මත්ද්‍රව්‍ය කියන දේ සමාජයෙන් ඉවත් කරන්න, සමාජයෙන් බැහැර කරන්න ඒ අදාළ අංශ කටයුතු කළ යුතුයි. සමාජයක් එහෙම නැත්නම් පවුලේ තියෙන අසමගිය වර්ධනය වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ මත්ද්‍රව්‍ය කියන කාරණාව. ගන්න අවස්ථාවේ බොහොම සතුටක් සැහැල්ලුවක් තියෙනවා. නමුත් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ කොච්චර දුකක් විඳිනවද මේ මත්ද්‍රව්‍ය නිසා. අර කියමනකුත් තියෙනවානේ කරන කලපට පව් නීරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා. ඒ නිසා මේ අපි මත්ද්‍රව්‍ය ගන්න කලින් හිතන්න ඕනේ. මත්ද්‍රව්‍ය කියන්නේ తాවකාලික තෘප්තියක් විතරයි. ඒක తాවකාලික දෙයක්. සතුටක්. ඉතින් ඒක ගත්තා කියලා සමාජයට වෙන සතක් නැහැ. ඊට වඩා හොඳයි වතුර බොන එක. වතුර පානය කරන එක. ඒ නිසා ඒවා සම්බන්ධයෙන් විශේෂයෙන්ම කියන්න ඕනේ. මත්ද්‍රව්‍ය නවත්තන්න විවිධ වැඩපිළිවෙලක් වෙනම යනවා. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් කියලා වෙනම තියෙනවා. විශේෂයෙන්ම ධර්ම සාකච්ඡා ගත්තන් පස්සේ මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාවලි වෙනම තියෙනවා. දැන් අපි මම සම්බන්ධ වෙලා ඉන්න ආයතනය විශේෂයෙන්ම ගත්තට පස්සේ සද්ධර්මාර්ය පදනම ආයතනය කියන ආයතනය ගත්තට පස්සේ එතන විශාල වැඩ කොටසක් යනවා. එතකොට ඔයා ඊයේ මට ෂෙයා කරලා තිබ්බ ලින්ක් එකක් සතිමත් බව සම්බන්ධයෙන්. එතකොට ඒ වගේ තැන්වල දීර්ඝව මේ මාතෘකාව සාකච්ඡා වෙනවා. ඉතින් ඒ නිසා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීම තමයි විශේෂයෙන්ම පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි ආරම්භ කරන පන්සිල් පද පහ ඇතුලේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවා. සුරාමේරේ නේ සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. එතකොට ඒ එක කඩනවා කියලා කියන්නේ පහම කඩනවා කියන එක. ඉතින් ඒ නිසා එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මත්ද්‍රව්‍යයක් පානය කරාට පවක් සිද්ධ වෙනවද කියලා. ඔව්. එතනදී තමන්ගේ ජීවිතේ නසා ගැනීමක්, පරපණ නසා ගැනීමක්. ඉතින් ඒතන සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ තමන්ගේ මනස විකෘති වීමක්, මේ සිහිය විකල් වීමක් තමයි එතනදී විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න කියලා. ඒක සමාජය අගාධයට ඇද දමන, පෞල් ප්‍රශ්න වැඩි කරන, සමාජීය ප්‍රශ්න වැඩි කරන වැඩකට ඇති දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේ ආදායම් ලැබෙන බව ඇත්ත. නමුත් මිනිස්සුන්ගේ ජීවිතත් බිලි අරගෙන අර යන යකා කොරහක් බිඳගෙන යනවා වගේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්කනම් බිලිගන්නේ. ඕකෙන් ආදායම් ලබා ගත්තා කියලා ඇති වැඩේ මොකක්ද කියන කාරණාව තමයි අහන්න තියෙන්නේ.
ඔව් අනිවාර්යයෙන් ඔබතුමා දැක්වූ කරුණු සියල්ලම අපි ඔක්කොටම පැහැදිලි වුණා කියලා හිතනවා අපේ සහෘද පිරිසටත්. එතකොට මම තව දෙයක් ඔබතුමාගෙන් අහනවා. මේ පෞල් ජීවිතයක. එතකොට පවුලක් කියන්නේ අම්මා තාත්තා දරුවෝ මේ හැමෝමනේ. මේ පවුලක සමහර තාත්තලා සමහර අම්මලා ඉන්නවා දරුවන්ට විශාල පීඩාවක් දෙනවා. කියන්නේ පහර දෙනවා. ඒ කියන්නේ ළමයට පහර දෙන්න ඕනේ නැහැ කියන තර්කේ මම මෙතෙන්ද කියනවා නෙමෙයි. නමුත් අවිහිංසක ලෙස පහර දෙනවා. ඒ කියන්නේ බැන වදිනවා ළමයාගේ මනස සම්පූර්ණ මනස විනාශ වෙන විදිහට හැසිරෙනවා දෙමව්පියෝ. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ඔබතුමාගේ අදහසක් දැනගන්න කැමතියි. මොකද ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ලොකු ඛේදවාචකයක් වෙලා තියෙනවා. මොකද ලංකාවේ ආයතන බිහි කරලා තියෙනවා. ඒ වගේ ළමයිව රැස් කරලා එයාලගේ මනස පිළිබඳව මේ ව්‍යාපෘති කරන. ඉතින් ඒ වගේ තැනකට ළමෙක් යොදවන්නේ නැතුව ඉතින් අද සමාජයේ ළමයට හරි මාර්ගය පෙන්වන්න පුළුවන් දෙමව්පිය පිරිසක් නිර්මාණය කිරීම තමයි ලොකුම බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකද ඒ සම්බන්ධව ඔබතුමාට අදහසක් දක්වන්න පුළුවන්ද? ඔව් මම හිතන්නේ ඔබ අහන්නේ ඔය මේ දඩුවම් කිරීම සම්බන්ධයෙන් වෙන්න ඇති මම හිතන විදිහට. කියන්නේ ළමා ඔව් ළමයිට දඩුවම් කිරීම ළමයිගේ කිරීම සම්බන්ධයෙන් නේද? දඩුවම් කිරීම සම්බන්ධව. එතකොට මේ ඒ සම්බන්ධයෙන් ගත්තට පස්සේ මේ ඇත්තම කතාව ගත්තොත් එහෙම දඩුවම් කරනවා නම් එතන තියෙන්නේ දෙමව්පියන්ගේ අදක්ෂතාවය තමයි විශේෂයෙන්. ශාරීරික දඩුවම් පැමිණීම කිසිසේත්ම මනෝවිද්‍යාව ඇතුලේ අපිට මේ පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුදහම ඇතුලේ ගත්තත් එහෙමයි. දඩුවම් කිරීම, පහර දීම, අඩුමතරමේ වැරද්දක් හදාගන්න තමයි මෙයාට මම ගැහුවේ, වැරද්දක් පෙන්වන්න තමයි මම මෙයාට ගැහුවේ කියලා කිව්වට එතන අපි නොහිතන ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඒක සමාජයට වර්තමාන සමාජයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා වැරද්ද දුටුතන ඒක හදන්න. ඒක මනෝවිද්‍යාත්මකව දරුවාට කියලා දීලා දරුවෝ යහමකට ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ගහනවා කියන එක හපවකමක් නෙමෙයි. ගැහුවට පස්සේ ඊට වඩා දේවල් සමාජයේ ඉදිරියේ වෙන්න පුළුවන්. සමාජයට ලැබෙන ප්‍රතිඵල භයානකයි. ඒ නිසා දරුවන්ට ආදරෙන් හැමතිස්සෙම දරුවව ආදරෙන් කතා කිරීම, දරුවට සමාජය ගැන කියලා දීම, අවබෝධයක් ලබා දීම, දරුවන් සමග සතුට සාමිච්චියේ කටයුතු කිරීම, වැරදි අවම කරගන්න ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග තියෙනවා. විවිධ ක්‍රියාමාර්ග තිබියදී තමයි දඩුවම් කරන්නේ. දඩුවම් කරන පස්සේ සමාජයේ ඉදිරියේදී සිද්ධ වෙන දේවල් අතිශය භයානකයි. දඩුවම් කරලා අන්තිමට දරුවා සමහර වෙලාවට ලොකු වෙනන් පස්සේ සලකන්නේ නැහැ. මොකද කලින් කරපු දේවල් දරුවට මතක් වෙනවා. එතකොට අවුරුදු 13ක් 14ක් ගියන් පස්සේ රටේ නෑ ඊට පස්සේ මේ තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට මව්පිය උපහාර තියෙනවා. හරි? ඒක මේ කිසිසේත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අනුමත කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. පුළුවන් තරම් ඉන්න කාලේ දරුවන්ට වද දීලා හිංසා දීලා පීඩාවට පත් කරලා දරුවව අධ්‍යාපනයේ පොරපිටිය ඇතුලේ දක්වනවා කියන්නේම එතනින් එහාට දරුවාගේ හැඟීම් දැනීම් නැති වෙනවා කියන එක. ඒ හැඟීම් දැනීම් නැති වෙනවා කියන එකෙන් පස්සේ ඊට පස්සේ චෝදනා කරනවා දරුවා අපි කියන දේවල් අහන්නේ නැහැ කියලා. ඊට පස්සේ රටේම මව්පිය උපහාර සංවිධානය කරනවා. ඊට පස්සේ දරුවව එතෙන්ට ගේනවා. එතෙන්ට ගෙනල්ලා උන්ව මරන්න හදනවා. ඒ කියන්නේ එතෙන්ට ගෙනල්ලා ඊට පස්සේ වෙලාවක් විශාල කාලයක් වැය කරලා විශේෂයෙන්ම අපි ගත්තොත් භික්ෂුන් වහන්සේලා ඉදිරියේ සමහර වෙලාවට මේ නම් ගම් පවා කියනවා. මේ මෙහෙම කරනවා කියලා කියනවා. දරුවන්ගේ වැරදි කියනවා. ඒ හරහා වෙන්නේ දරුවා තවත් පහසුතාවයටපත් වීම. අවංකවම මව්පිය උපහාරයේදී දරුවා වඳිනවා කියන එක නෙමෙයි සිද්ධ වෙන්නේ. දරුවාගේ හිත ඇතුලේ කේන්තිය තියෙනවා. දරුවාගේ හිත ඇතුලේ වෛරය තියෙනවා. ඒ හරහා ඒක පිට කරනවා. හැබැයි ඒ වෙලාවේ හංගන් ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි දරුවා අම්මට වැන්දත්, දරුවා තාත්තට වැන්දත් වඳින්නේ හිතේ තියෙන තරහත් එක්ක, කේන්තියත් එක්ක. නිකන් බොරු මවාපෑමක් විතරයි එතනදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ අවංකවම කරන්න ඕනේ පුංචි කාලේ ඉඳන් දරුවාට ආදරෙන් කතා කිරීම දරුවාගේ නිදහසට. කියන්නේ අධ්‍යාපනය හැමෝම කැම්පස් යන්නේ නැහැනේ. ඒකට හැමෝටම කැම්පස් යන්න බෑ. හැමෝම ඉගෙන ගන්න නැහැ. කියන්නේ ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොටිවේෂන් නෙමෙයි. දැන් මොටිවේෂන් කියලා කෙනෙක් හිතන්න පුළුවන් මෙයා මේ සමාජයේ නොමග යවනවා කියලා. නොමග යවීමක් නෙමෙයි කරන්නේ. ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දෙන්න. හැබැයි ඉගෙන ගන්න නැතුව සමාජයේ ඉදිරියේ වැඩ කටයුතු කරන් යන අය, සමාජයේ බාහිර කටයුතු කරන් යන ළමයිට ඒක ඉදිරියට කරගෙන යන්න ඉඩ දෙන්න. තමන්ගේ හැකියාවට සරිලන විදිහට වැඩ කරන්න ඉඩ දෙන්න. ඒ හරහා සමාජය යහපත් සමාජයක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? ඔව් පැහැදිලි. එතකොට මම ඔබතුමාගෙන් තව දෙයක් අහනවා. ඔබතුමාත් එතකොට මේ ලංකාවේ
එතකොට මේ Facebook කරා බලන සියලු දෙනා දන්න දෙයක් තමයි අනියම් සම්බන්ධතාව කියන එක. ඒ කියන්නේ අනියම් සම්බන්ධතාවයක් නිසා පෞල් ජීවිත විනාශ වෙලා තියෙනවා. දරුවන්ගේ ජීවිත විනාශ වෙලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධය කියන්නේ පෞල් ජීවිත සමහරක් දෙමව්පියන් අම්මා තව පුද්ගලෙක් හොයාගෙන යන වෙලාවල් තියෙනවා. තාත්තා තව කාන්තාවක් හොයාගෙන යන වෙලාවල් තියෙනවා. ඉතින් එතනදී දරුවෝ අසරණ වෙන වෙලාවල් තියෙනවා. සමහරක් විට ඒ ප්‍රශ්නෙට මේ පාර්ශවය ලොකුවට මුණ දෙනවා ඒ අවස්ථාවට. එතකොට මේ දේවල් මගහරවාගෙන මනෝවිද්‍යාත්මක පැත්තෙනුත් එතකොට බෞද්ධ දර්ශනයේ පැත්තෙනුත් ඔබතුමාට දෙන්න පුළුවන් අවවාදය මොකක්ද? ඒව නැත්තම් පැහැදිලි කිරීම කුමක්ද? ඔව් විශේෂයෙන්ම කිව්වන් පස්සේ අපි දන්නවා මේ සමාජයේ දැන් ගොඩක් වෙලාවට පෞල් ප්‍රශ්න ඇතිවීම කියන කාරණාවත් එක්ක ගත්තන් පස්සේ සමාජයේ සියලු දරාම හැරදාලා යනවා. මේ දෙමව්පියන් දරුවන්ව හැරදාලා යන ක්‍රියාවලියත් එක්ක. එතකොට මේ සමාජයේ ගොඩක් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒක මෙහෙමයි. අපි සමාජයේ කටයුතු කරන ආකාරය අර කියමනකුත් තියෙනවානේ. ඔබ අතීතයේ කර කී දේවල් ප්‍රතිඵලය තමයි වර්තමානයේ ලැබෙන්නේ. වර්තමානයේ කරන දේවල් තමයි අනාගතයේත් ලැබෙන්නේ. කවුරු කොහොම කිව්වත්. ඒ නිසා අපි සමාජයේ කරන දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. තමන් මේ කරන දේ හරිද කියන කාරණාව සම්බන්ධයෙන්. ගොඩක් වෙලාවට අපි කරන කියන දේවල් අනුව තමයි ඉදිරියේ සැකසෙන්නේ. සමහර වෙලාවට පෞල් පසුබිම් වල තියෙන අන්තර්පුද්ගල සම්බන්ධතා බිඳ වැටෙන්නේ. පෞලෙන් දෙමව්පියන් වෙන්වීම කියන කාරණාව, හැර යාම කියන කාරණා සිද්ධ වෙන්නේ අපි හරියට පෞල් සංස්ථාව කළමනාකරණය කරගත්තේ නැති වුණා. මම හිතන්නේ කාලය දැන් ඉවර වෙගෙන ඉන්නේ. මේ ටයිම් එක හෙනවනේ. ඔව් ඒක තමයි අපි අවසන් කරන්න මේ වැඩසටහන අපි අවසන් කරමු. ඔව් ටයිම් එක ඉවර ඔව් වෙගෙන අපි ඉන්නේ. ආසා සිටි සියලුම සහෘද ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මොකද Facebook කරා අපි පුළුවන් දෙයක් අපි ඉදිරිපත් කළා ඔබතුමාලට. මෙතනින් එහා අපි ලොකු දීර්ඝ මාතෘකාවක් තමයි අපි මේ කුඩා කරලා ඔබතුමාලට දැනෙන විදිහට පුංචි වෙලාවක් කරගෙන කතා කරේ. ඉතින් මම මෙහෙම ස්තුතිවන්ත වෙනවා මනෝවිද්‍යා උපදේශක හර්ෂ මధుරංග මහත්මයාටත්. එතකොට අපිට සවන් දුන් Facebook කරා සවන් දුන් සියලුම සහෘද ජනතාවටත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. අපි හිතනවා මේ පුංචි වැඩසටහන මේ ඉන්න තප්පර කීපෙන් මේ විනාඩි කීපෙන් ඔබ සියලු දෙනා මොනවා හරි දෙයක් යම් කිසි දෙයක් ඔළුවට දාගන්න ඇති කියලා. ඉතින් නැවත වතාවක අපි ප්‍රෝග්‍රෑම් එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. බොහොමත්ම ස්තුතියි වැඩසටහනට ආරාධනා කරාට.